ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජයේ රැකියා පියස YouTube channel එකට ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම රජයේ රැකියා පියස YouTube channel එකෙන් විදේශීය රැකියා තොරතුරු ඉදිරිපත් කිරීම යටතේ අද මම ඔබට ඉදිරිපත් කරන්නේ කැනඩාවේ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු. කැනඩාවේ factory help තනතුර සඳහා නැත්නම් කර්මාන්තශාලා සහායක සඳහා කැඳවා තිබෙන පුරප්පාඩු පිළිබඳ තොරතුරුයි ඇෂ්ෆෝම් ආයතනය ඇෂ්ෆෝම් ඩෙල්ටා කියන ආයතනය ඇෂ්ෆෝම් ඩෙල්ටා කියන ආයතනය කැනඩාවේ මෙම රැකියා අවස්ථාව ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ෆැක්ටරි හෙල්පර් නැත්නම් ෆැක්ටරි කර්මාන්තශාලා සහායක කියන තනතුර සඳහා ඔබට දක්වලා තියෙන කාර්යය වන්නේ යන්ත්‍ර හා වැඩ ප්‍රදේශ පිරිසිදු කිරීම, ද්‍රව්‍ය හා නිෂ්පාදන මෙම කර්මාන්තශාලා නිෂ්පාදනය කරන ද්‍රව්‍ය නිෂ්පාදන කරන පරීක්ෂා කරලා මන බැලීම එම යන්ත්‍ර නිෂ්පාදන නියමිත තත්ත්වයේ ප්‍රමාණයෙන් තියෙනවද කියලා බලන එක. ඒ වගේම යන්ත්‍ර ක්‍රියාකරුවන්ට එකලස් කරන්න සහාය වීම ආදී කටයුතු තමයි ඔබට පැවරිලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. කර්මාන්තශාලාවල ඔබ දැනටත් විවිධ කර්මාන්තශාලාව සේවය කරලා තියෙන අයට හරි නැති අයට හරි ඔවුන් සඳහන් කරන්නේ පුහුණුවක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් පුහුණු කරලා සේවයට යොදව ගන්න බව සඳහන් කරනවා. ඒ අනුව විශේෂ පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ශ්‍රම මූලික කාර්යයන්, ඒ කියන්නේ කය වෙහෙසා කරන වැඩවලට ඔබේ හැකියාව තිබෙන, ඔබ නිරෝගී නම්, ඔබට කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් නම් වෙනත් පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට ආයුධම් කරන්න පුළුවන් බව සඳහන් කරනවා. ඒ වගේම විශේෂ අධ්‍යාපන සුදුසුකමක් හෝ සහතික අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබට ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. සාමාන්‍ය හැකියාවක් එදිනදා කටයුතු වලට අදහසක් ප්‍රකාශ කරන හෝමාරු කරගන්න ඉංග්‍රීසි භාෂාව දැනුම අවශ්‍යයි. ඔබට මෙහිදී සඳහන් කරන්න ඕනේ ඇත්තටම විශේෂයෙන් ගත්තාම අපේ අධ්‍යාපන සුදුසුකම්නුත් විභාග සහතික වෙනත් පුහුණු ඒවා ඔක්කොම යටපත් වෙලා ගිහිල්ලා ඉංග්‍රීසි භාෂා හැකියාව තියෙනවා නම් රැකියාව තියෙන බවයි පැහැදිලි වෙන්නේ අපිට. ඕනතරම් රැකියාව තියෙනවා. ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කර ගැනීම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඔබ රැකියාව සොයන කෙනෙක් නම් ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව නැත්නම් එය දියුණු කර ගැනීම සඳහා අද ඕනතරම් මාධ්‍යයන් තියෙනවා. ඔබට පහසුකම් තියෙනවා. ඒ අනුව එම හැකියාව දියුණු කරගන්න කියලා මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. ඒ වගේම අපිට මතක් කරනවා ඔබ රජයේ රැකියා පියස YouTube channel එක තාමත් subscribe කරන්නේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ like කරන්න කියලාත් ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබට මේ සඳහා කැනඩාවේ රැකියා කිරීම සඳහා අවශ්‍ය කැනඩියානු බලපත්‍රය, රැකියා බලපත්‍රය තිබෙනවා නම් වඩාත් හොඳයි. නැතත් ආයුධම් කරන්න පුළුවන්. දෙගොල්ලටම සමානව සලකනවා. බලපත්‍ර තියෙන අයටත් නැති අයටත් මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි වාසියක් තියෙනවා. ඔබට මතක් කරන්න ඕනේ. ඔබ මෙවැනි බලපත්‍රයක් ඇතුව හෝ නැතුව කැනඩාවේ රැකියාවට ගියොත් අපිට ඉස්සරහට තවත් වෙනත් රැකියාවලට මාරු වෙන්න පුළුවන්කම තිබෙන බව සඳහන් කරන්න ඕනේ. මොකද ඒ වැඩ කිරීම ලබා ගන්න පුහුණුව නැත්නම් ඔබේ අත්දැකීම වැදගත් වෙනවා වෙනත් ආයතනයකට. ඒ වගේම මේ සඳහා වැටුප විදිහට සඳහන් කරනවා US ඩොලර් 18.80ක්. ඒ අනුව මාසික වැටුප විදිහට ලබා ගන්න පුළුවන් ලක්ෂ 9ක වගේ මුදල ලංකාවේ රුපියල් වලින්. ලක්ෂ 9ක වගේ වැටුපක් ඔබට ලබා ගන්න පුළුවන් බව සඳහන් වෙනවා. සඳහන් කරන්න කැමති. ඒ වගේම මේදී පුහුණුවක් ඔබෙන් බලාපොරොත්තු නොවන නිසාත් පුහුණුවක් නැත්නම් විශේෂ ආයතන සේවය කිරීමේ පළපුරුද්දක් ඔබට නොමැති වුණත් පුළුවන් මෙම ආයතනයේ මේක කර්මාන්තශාලාවක් ඇතුලේ කරන කාර්යයක් වැඩ. ඒ නිසා ඔබට එලිමහනේ කරන වැඩකට වඩා පහසු වෙන්න පුළුවන් මෙම සේවය ලබා දීම. ඒ වගේම ශ්‍රම මූලික කාර්යවල නිරත වීම ඒක යටතේ කරන නිසා නැත්නම් ඇඟ මහන්සි කරලා කරන වැඩ නිසා ඒ බඳු වැඩ කිරීමේ සඳහා නිරෝගී භාවයක් තියෙන අයට තමයි මේ තනතුර සඳහා ආයුධම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ රජයේ රැකියා පියස YouTube channel එකෙන් ප්‍රකාශ කරන තම ප්‍රසිද්ධ කරන විවිධ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අපි දැනුවත් කරනවා ඔබට. මේ දැනුවත් කිරීම කරන්නේ අපි රැකියා ලබා දෙන ආයතනයක් වශයෙන් නෙවෙයි, හෝ ඒජන්සියක් වශයෙන් නෙවෙයි. අපි මේ ධනතුරු පුරප්පාඩු තියෙන ඒවා ලබා ගත්තට පස්සේ ඒවා අපි ඔබට ප්‍රසිද්ධ කරනවා. ඔබ කැමති නම් ආයුධම් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබ වඩාත් කැමති රැකියාව තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙම වීඩියෝ අවසානයේ description වල පළමු comment එකේ සඳහන් link එකෙන් ඔබට යන්න පුළුවන්. මේ තනතුරු තියෙන පුරප්පාඩු සඳහන් කරලා දෙන තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ අනුව ගිහිල්ලා ඒ වගේම ඔබේ මන අපේ පරිදි කැමැත්ත පරිදි ඔබ වඩාත් හිතවත් වෙන නැත්නම් ඔබට අවශ්‍යයි කියලා හිතන රැකියාවක් මේ තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔබ මෙම ආයතනයට ඔබමයි ආයුධම් කරන්නේ
ඔබේ රැකියාව සඳහා. එතකොට ඔබ කැමති රැකියාව ප්‍රසිද්ධ කර දෙන ආයතනය අයදුම් කරන්නේ ඔබමයි. ඒ සඳහා ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙන ආයදුම් පත්‍රය ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම ඊට ඔබේ ඒට යා කරන්න ඕනේ, ඇටච් කරන්න ඔබේ CV එකක්. එතකොට CV එකත් ඇටච් කරලා ඔබ ආයදුම් පත්‍රය යොමු කරන්නේ ඔබේ ඊමේල් ලිපිනයේදී නිවැරදි සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. මේ ආයතනයේ ඊමේල් ලිපිනයට ඔබ මේ තොරතුරු ඇතුළත් කරලා යවුවට පස්සේ ආයතනය විසින්මයි ඔබ ආයදුම් පත්‍ර යොමු කරන ආයතනය විසින්මයි ඔබට කැඳවීම කරන්නේ. ඔවුන් ඔබේ සුසුකම් පරීක්ෂා කරලා බලා ඔවුන්ට ඔබ ගැලපෙනවා නම්, ඔබේ සුසුකම් හරියනවා නම්, ඔබේ හැකියාවන් පිළිබඳව සෑහෙනපත් වෙනවා ඔබට මේ සඳහා ඔවුන් ආරාධනය කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ අපේ channel එක ඔබ තවමත් subscribe කරන්නේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරන ගමන් වීඩියෝ like කරන්න කියලා කියනවා. ඒ වගේම ඔබට අපි සුබ පතනවා ඔබේ රැකියා සිහිනය සැබෑ වෙන්න කියලා. ඔබට මා සමග රැඳී සිට ස්තුතියි බොහොම.